ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. අද අපි කතා කරන්න යන්නේ 11 වසරේ 7 වෙනි පාඩම වන වීජීය භාග කියන පාඩම ගැන පැහැදිලි කිරීමක් කරන්නයි අපි යන්නේ. දැන් වාර විභාගයේ ආසන්නයේ තියෙන නිසා අපිට මේ වාර විභාගෙට 11 ශ්‍රේණියේ පළවෙනි පොත සම්පූර්ණ කරන්න තියෙනවා. ඒකේ 7 වෙනි පාඩම ගැනයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් මේ පාඩමේ මුල් කොටස 10 වසරේදී අපිට හම්බුණා. අද අපි මේ වීජීය භාගවල ඉදිරියක්, ඒ කියන්නේ ඉතිරි කොටස තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. මුලින්ම අපි 10 වසරේදී ඉගෙනගත්ත වීජීය භාගවල නැවත මතක් කිරීමක් සඳහා පුනරීක්ෂණ අභ්‍යාස ගණන් කීපයකට යමු. පුතාලා පෙරලා ගන්න 11 වසර එක කොටසේ 11 වසර පොතේ එක කොටසේ 7 වෙනි පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාසය. 11 වසරේ එක කොටසේ 7 වෙනි පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාසයට යමු අපි. මේ පුනරීක්ෂණ අභ්‍යාසයේ ගණන් කීපයක් තියෙනවා. ඒකෙන් මම තෝරගත්ත ගණන් කීපයක් කරන්න. අපි බලමු පළවෙනි ගාන. පළවෙනි ගාන a බෙදීම 5 එකතු කිරීම 2a බෙදීම 5. ඔයගොල්ලෝ දන්නවා පොදු කරුණක් මොකක්ද? අපි භාග සංඛ්‍යාවක් හෝ ඒවා වීජීය භාග සංඛ්‍යාවක් හෝ ඒවා එකතු කරනකොට හෝ අඩු කරනකොට ඒවායේ හරයන් සමාන විය යුතුයි. හරය සමාන වෙලා නැත්තම් අපිට සිද්ධ වෙනවා අපි අර කලින් ඉගෙනගත්ත පාඩම් වලදී වගේ ඇසුරෙන් ඒවා භාවිතා කරමින් මේකට තුල්‍ය භාගයක් හදලා මේ දෙක සමාන කරන්න. දැන් එතනදී අපි හරය සමාන කරගන්න අපි භාවිතා කරන පොදු ක්‍රමය තමයි කුඩා පොදු ගුණාකාරය සොයා ගැනීම. හැබැයි දැන් මේ ගාන බැලුවම අපිට හරියම පහසුයි. මොකද මේකේ හරය කොහොමද සමානයි. ඒ කියන්නේ වීජීය භාග දෙකේම හරය 5යි. එහෙනම් අපි 5 ඒ විදිහටම ලියනවා. කිසිම වෙලාවක මේ හරයන් එකතු කිරීමක් හෝ අඩු කිරීමක් කරන්නේ නැහැ. අපි එකතු කිරීම අඩු කරන්නේ ලාභය විතරයි. හොඳයි පුතේ. දැන් මේ a කියන්නේ අපිට ගන්න පුළුවන් ඒක. ඒ කියන්නේ 1යි a වලට 1යි a සහ 2යි එකතු වුණාම 3යි. එහෙනම් පළවෙනි ප්‍රශ්න උත්තරේ තමයි 3යි a බෙදීම 5. පළවෙනි ප්‍රශ්න උත්තරේ 3යි a බෙදීම 5. හොඳයි. දැන් මම මේකේ තුන්වෙනි ගානට යන්නම්. දෙවෙනි ගාන මගේ හැරලා අපේ කාලයත් ගත වෙන හින්දා අපි තුන්වෙනි ගානට ගියොත් ඒකේ තියෙනවා 7ට 3යි එකතු කිරීම 3ට 4යි අඩු කිරීම 8ට වඩා පහසු වෙන්න ඔයගොල්ලෝ මෙතන එක දාගත්තත් කමක් නැහැ. කියන්නේ 1යි m. ඒතර බලන්න පුතේ මේකේ දැන් අපිට තියෙන අගයන් තමයි අපි m හැම තුන් දෙනාටම පොදුයි. ඊට අමතරව 3 4 සහ 1. එක අපි මොහොතකට අමතක කරොත් 3යි 4යි කුඩා පොදු ගුණාකාරය 3 සහ 4 කියන දෙකම ප්‍රථමක සංඛ්‍යා හින්දා ඒ කුඩා පොදු ගුණාකාරය හොයාගන්න පහසුම ක්‍රමය තමයි මේ දෙන වැඩි කරගන්න එක. ඒතර 3 වරක් 4 12යි. එහෙනම් බලන්න දැන් 12 අපි ගත්තොත් 12 මේ තුන් දෙනාගේම ගුණාකාරයක් වෙනවා. හේතුව 3 වරක් 4 12යි, 4 වරක් 3 12යි, 1 වරක් 12 12යි. එහෙනම් අපිට පුළුවන් මේ තුනේම කුඩා පොදු ගුණාකාරය විදිහට 12යිම ගන්න. දැන් අපි අර තුල්‍ය භාග දැනුම පාවිච්චි කරමු. 3යිම් 12යිම් උනේ 4ෙන් වැඩි වෙලා. එහෙනම් අපි ලවය 7ත් අපි 4ෙන් වැඩි කරමු නේද? 7 වරක් 4 28යි. එකතු කිරීම 4 12 වෙනි පුතේ 3ෙන් වැඩි වුණාම අපි එහෙනම් 3ත් 3ෙන් වැඩි කරමු. 3 වරක් 3 9යි. 1 12 වෙන්නේ 12ෙන් වැඩි වුණාම එහෙනම් අපි 8ත් 12ෙන් වැඩි කරමු. 8 වරක් 12 96. නැත්නම් 12 වරක් 8 96. දැන් අපිට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලාම එකතු කිරීම දෙක කරලා ඊට පස්සේ අඩු කරමු. 28යි 9 එකතු වුණාම 37යිනේ. 37න් අපිට අඩු කරන්න තියෙනවා 96ක්. ඔයගොල්ලෝ දන්නවා දැන් කුඩා සංඛ්‍යාවක් විශාල සංඛ්‍යාවකින් අඩු කරන්න ගත්තාම දැන් මෙතන 37 කුඩා සංඛ්‍යාව 96 විශාල සංඛ්‍යාව. එහෙම අඩු කරනකොට අපිට ඍණාගයක් තමයි ලැබෙන්නේ. කොහොමද කරන්නේ ඒක? මේක අනිත් පැත්තට අඩු කරලා දකුණ ඍණ විදියට දාන්න. 16න් 7ක් අඩු වුණාම 9යි. ඒතර මෙතන 8යි 8න් 3ක් 5යි. හැබැයි උත්තරේ මොන උත්තරයක්ද? ඍණ උත්තරයක්. එහෙනම් උත්තරේ ඍණ 59ට 12යි. ඍණ 59ට 12යි. හොඳයි. right. අපි යමු තුන්වෙනි ගානට.
අපි තුන්වෙනි ගාන අපි දැන් ඊගාවට පස්වෙනි ගානට. එහෙම නැත්නම් මේකේ හැටියට නම් අපි A කරා C කරා අපි D ගානට යමු. D ගානේ තියෙනවා 9 යට x ධන 2. ඒක තියෙන්නේ මෙහෙමයි. 9 යට x ධන 2 එකතු කිරීම 1 යට x. පුතාලේ පැහැදිලි දැන් මෙතන එක භාගයක හරය වෙන්නේ x ධන 2 අනිත් භාගය හරය වෙන්නේ x. එහෙමනම් මේ වගේ එක අපි කුඩාපොදු ගුණාකාරය වෙනකොට මේ හරයන් දෙක එකිනෙකට ගුණ කරන්න ඕනේ. එකිනෙක ගුණ කරන්න ඕනේ. එහෙනම් අපි ගමු x වැඩි කිරීම x ධන 2. අපි කොහොමද කළේ? මේ දෙන්න ගුණ කරගෙන තමයි අපි කුඩාපොදු ගුණාකාරය වාගත්තේ. x ධන 2කින් වැඩි කරාම x වරහන් x ධන 2. ඒතර මේ දෙන වැඩි කරලා නම් අපි කුඩාපොදු ගුණාකාරය වාගත්තේ. අපි ලවයට පහසු ක්‍රමයක් තියෙනවා. එහෙම වැඩි කරගෙන උපගවා ගන්න භාග වලට විතරයි මේක පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද? අපි මේක හරහට වැඩි කරනවා. 9x කින් වැඩි කරනවා. එතකොට 9x කින් වැඩි වුණාම 9ix එකතු කිරීම මේ එක වැඩි කරන්න x ධන 2කින්. එක වැඩි කරන්න x ධන 2කින්. එතකොට මේ දෙක අපි හරහට වැඩි කරනවා. 9 වැඩි කරනවා x ගෙන් එක වැඩි කරනවා x ධන 2. අපි හොඳට මතක තියාගන්න ඕනේ මේ වැඩේ කරන්න පුළුවන්. අපි කුපගු හොයාගනිද්දී සංඛ්‍යා දෙක ගුණ කරලා කුපගු හොයාගත්තොත් විතරයි. ඒ වගේ ගණන් වලට විතරයි. ඊට බලන්න පුතේ 9ix එකතු කිරීම 1x කින් වැඩි වුණාම 1 වරක් xx 1 2කින් වැඩි වුණාම ඒ 2යි. ඉර යට තියෙනවා අපි ගාව x වරහන් x ධන 2ක්. දැන් අපිට මේක සුළු කරගන්න පුළුවන් 9x x එකතු වුණාම 10ix ධන 2 වරහන් x වරහන් x ධන 2. මේක තමයි උත්තරේ වෙන්නේ. අපි කතා කරේ D ගාන. ඊගොල්ලෝ මම කැමතියි මේකේ F ගාන කතා කරන්න. මේ එක જાති එක වගේ ගණන් එකිනෙකට වෙනස් කරන් ටිකක් තමයි කතා කරන්නේ. එකම જાතියේ ගණන් ටික මේ එක ගාන බලාගෙන ඔයගලන්ට අනිත් ගාන හදාගන්න පුළුවන්. F එකට යමු අපි. F එකේ තියෙන මෙහෙමයි. A ධන 3 බෙදීම A වර්ගයේ ඍණ 4 එකතු කිරීම 1 යට a ධන 2. මෙහෙමයි ගාන තියෙන්නේ. a ධන 3 යට a වර්ගයේ ඍණ 4 එකතු කිරීම 1 යට a ධන 2. ඒතර දුවේපතේ අපිට පේනවා දැන් මේකෙදි මේ a ධන 3 අපි ලියාගමු මේ විදිහටම. මේකේ වරහණක් තිබුණත් නැත්නම් පස්සේ අපිට වරහණක් දාන්න වෙයි. එතකොට බලන්න මේ a වර්ගයේ ඍණ 4 කිව්වම මේක වෙන පාඩමකට සම්බන්ධයි. මොකක්ද පාඩම? වර්ග දෙකක අන්තරය. එතකොට බලන්න a වර්ගය අඩු කිරීම මේ හතරත් අපිට පුළුවන් වර්ගයක් විතර ලියා ගන්න. 4 කියන්නේ 2 වර්ගය. දැන් අපි මේකේ වර්ග ඉවත් කරලා අපි ලියනවා එකක් a ඍණ 2 විදිහට අනික a ධන 2 විදිහට. අපි මේක කලින් පාඩමක් ඉගෙන ගත්තා. ඔහොමයි එහෙනම් මේකේ කුඩාපොදු ගුණාකාරය හැදෙන්නේ. කොහොමද? සමා වෙන හරය හදාගන්නේ. a ඍණ 2 වරහන් a ධන 2 එකතු කිරීම 1 යට මේකේ හරය තියෙන්නේ a ධන 2. දැන් අපි හොයලා බලනවා මේක කුපගු හොයාගන්නකොට මොනවද පොදු අගයන් තියෙන්නේ? දැන් මෙතනක් තියෙනවා a ධන 2 මෙතනක් තියෙනවා a ධන 2. එහෙනම් අපිට පොදු හරය විදිහට එකක් a ධන 2 ගන්න පුළුවන්. අනික a ඍණ 2 ගන්න පුළුවන්. මේ පොදු දෙන්නටම පොදු අගය එකකට ගත්තා. ඉතිරි අගය ආයි නැවත ලිව්වා. එහෙනම් දැන් අපි මේකේ කුඩාපොදු ගුණාකාරය තමයි a ධන 2 a ඍණ 2. දැන් බලන්නකෝ මෙතන තියෙන a ධන 2 a ඍණ 2ම තමයි මෙතනත් තියෙන්නේ. එහෙනම් හරය වෙනසක් නැහැ. හරය වෙනසක් නැත්නම් අපිට ලවයක් a විදිහටම ලියන්න පුළුවන් a ධන 3යි කියලා. හැබැයි මෙතන අපිට පේනවා මෙතන හරය තියෙන a ධන 2 මෙතන තියෙන a ධන 2 වැඩි කිරීම a ඍණ 2. එහෙනම් අපි මේ ඉන්න එක්කෙනා මොහොතකට වහගත්තොත් ඔන්න අපිට a ඍණ 2ක් ඉතුරුනවා. එහෙනම් අපි මේ ලවය වැඩි කරන්න ඕන කාගෙන්ද? a ඍණ 2කින්. එහෙනම් අපි ලියන ධන 1 වැඩි කිරීම a ඍණ 2. අපි මොකද්ද කරේ? දැන් මේ තියෙන වීර්ය ප්‍රකාශනය වහගත්තම ඉතුරු වෙන වීර්ය ප්‍රකාශනයේ මේ ලවය අපි වැඩි කරා. හොඳයි. right. දැන් අපි මේක වරහන් ඉවත් කරගමු. අපිට හරේ තියෙනවා a ධන 2
A ඍණ 2 අපි ලාභය සුළු කරගමු A ධන 3 ධනයි ධනයි ධන A ධනයි ඍණයි ඍණ 2. එතකොට පුතේ දැන් A ට එකතු කරාම 2යි නේද? 3ෙන් 2ක් අඩු කරාම 1යි. 2යි A ධන 1යි. ඒතර යට තියෙනවා A ධන 2 ඒ වගේම A ඍණ 2. මේක තමයි අපේ උත්තරේ වෙන්නේ. මේක තමයි අපේ උත්තරේ වෙන්නේ. අපි යනවා ඊගාවට මේ පුනරීක්ෂණ අභ්‍යාසයේ අවසන් ගාන වන H ගානට. පුතාලා මේ වීඩියෝ එක බලමින් මේ වැඩේ කරනවා නම් වීඩියෝ එක නවත්තමින් මේ ගණන් ටික හදාගන්න පුළුවන්. කාලය ගත වෙන නිසා මම ඒකට වෙලාවක් දෙන්නේ නැහැ. අපි දිගටම මේ වීඩියෝ කරගෙන යනවා. ඔයගොල්ලෝ වීඩියෝ එක නවත්තමින් ගාන හදාගන්න පුළුවන් ඔයගොල්ලන්ට. right. H ගානට යන්න අපි 1 ඉර යට තියෙනවා A වර්ග x වර්ගය ඍණ 9යි x ධන 20ක්. අඩු කිරීම 1 යට x වර්ගය ඍණ 11යි x ධන 20. හොඳයි. අපි පුතේ මේ ගාන බැලුවොත් මේක තියෙන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන දෙකක් හරයට. ත්‍රිපද පද 3යි වර්ගජ වර්ග පදයක් තියෙන ප්‍රකාශයක්. එතන මේක හදන්න අපි මේක ඉස්සෙල්ලා පාඩමක ඉගෙනගෙන තියෙනවා. වර්ගජ ප්‍රකාශන වල සාධක හදන්න අපි ඉගෙන ගත්තා. අපි ඒක කටු වැඩක් විදිහට නැත්නම් පෙර වැඩක් විදිහට වෙන තැනක හදාගෙන මෙතනට සාධක දෙක විතරක් ලියා ගමු. දැන් බලන්න පුතේ x වර්ගය ඍණ 9x ධන 20 කිව්වහම අපි මුලින් කරන්න ඕනේ මේ වර්ග පදයේ සංඛ්‍යාවයි වැඩි කරගෙන පැත්තකින් ලියා ගන්න. කොහොමද? ධනයි ධනයි ධන 20x වර්ගයෙන් වැඩි වුණාම 20යි x වර්ගය. අපි මෙයාව කඩා ගන්නවා සාධක දෙකකට. කොහොමද වැඩි කරාම මේ ධන 20 එන්න ඕනේ අපිට. ඊගාවට එකතුව මේ සාධක දෙක එකතුව කීයක් වෙන්න ඕනද? මෙන්න මෙයයි කියන්නේ ඍණ 9x එන්න ඕනේ. අපි මේක වෙන පාඩමක මේක වෙන පාඩමක්. මුලින් අපි කතා කරපුවා අපි මේ පාඩම වෙන වෙලාවක විස්තරාත්මකව කතා කරමු. දැන් මම කතා කරන්නේ මට අවශ්‍ය කොටස විතරයි. x වර්ගය ඍණ 9x ධන 20 සාධක කඩනකොට මොකද කරන්නේ? වර්ගපද දෙක එකතු වැඩි කරලා ලකුණත් එක්කම වැඩි කරලා ලියා ගන්නවා. මේක සාධක දෙකකට කඩනවා. හැබැයි එකතුව අර මැදාගේ කියන්නේ ඍණ 9x එන්න ඕනේ. දැන් අපි කල්පනා කරනවා 20 හැදෙන ක්‍රම. දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න මෙතනට ධන ආවොත් ඒ කියන්නේ සමාන දෙන්නෙක්. ඒ කියන්නේ සමාන ලකුණු සහිත දෙකක් වැඩි වෙලා තමයි ධන ලැබෙන්න ඕනේ. එක්ක මේ දෙන්නම ඍණ දෙන්නෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් දෙන්නම ධන දෙන්නෙක් වෙන්න ඕනේ. හැබැයි අපේ එකතුව ඍණ 9ක් නිසා අනිවාර්යෙන් මේ දෙන මොන දෙන්නෙක් වෙන්න ඕනද? මේ සාධක දෙකම ඍණ සාධක දෙකක් වෙන්න ඕනේ. අපි බලමු 9 හැදෙන ක්‍රමයක්. කොහොමද 20 හැදෙන ක්‍රමයක් එකතුව 9ක් වෙන්න. 5 වරක් 4 නේද? 5 වරක් 4 20යි මේ බල. ඍණයි ඍණයි දාන 5 වරක් 4 20යි. ඍණ 5යි ඍණ 4 එකතු කරාම ඍණ 9යි. මම මෙතනදී ඔයගොල්ලන්ට කෙටි ක්‍රමයක් කියලා දෙන්නම් මේ සාධකයට අක් ගාලා අපිට ලියා ගන්න. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ මේක ගැලපෙන්නේ මේ කෙටි ක්‍රමයේ ගැලපෙන්නේ මේ වර්ගපදයේ සංගුණකය එක වෙලා තිබුණොත් විතරයි. දැන් මේක 2x වර්ගය කියලා කිව්වොත් මම මේ කියන කෙටි ක්‍රමයේ ගැලපෙන්නේ නැහැ. මොකද්ද ක්‍රමය? දැන් ඕගලන්ගේ මේ අඥාත පදයේ x ඉස්සරහට දාගන්න මේ දෙකේ මොන්න බලන්න දැන් අපිට සාධක දෙක හම්බුණා. මොනවද? එකක් x ඍණ 5 අනෙක x ඍණ 4. එහෙනම් අපි ලියමු 1 යට x ඍණ 5 x ඍණ 4. අඩු කිරීම 1 යට. දැන් මේකත් ඔය විදිහටම අපි හදාගමු. කොහොමද? x වර්ගයේ ඍණ 11යි x ධන 20. හොඳයි. එතකොට x වර්ගයේ ධන 20ෙන් වැඩි වුණාම ධන 20යි x වර්ගයක් වෙන්න ඕනේ. ඊගාවට මේ සාධක දෙක කැඩනාම එකතුව ඍණ 11යි x එන්නත් ඕනේ. ඍණ 11යි x එන්නත් ඕනේ. හරිද පුතේ ගාන x වර්ගයේ ඍණ 11යි x ධන 20 සමානයි එතන තියෙන්නේ x වර්ගයේ ඍණ 11යි x ධන 30. හොඳයි. මෙතන 30 තියෙන්නේ. right. මෙතනත් අපි 30 කරගමු. හරි. දැන් බලන්න මෙතන වැඩි කරාම 30ක් වෙන්න ඕනේ. එකතුව 11ක් වෙන්න ඕනේ. දැන් ඉස්සර කිව්වා වගේ මේක ධන නිසා වැඩි කරන දෙන්නම එක જાතිය වෙන්න ඕනේ. හැබැයි එකතුව ඍණ 11ක් නිසා දෙන්නම ඍණ දෙන්නෙක් වෙන්න ඕනේ. දැන් අපිට පේනවා 11 හැදෙන ක්‍රමයක්
30 හැදෙන ක්‍රමයක් ගුණ කරාම එකතුව ඍණ 11ක් වෙන. අපිට එන්නේ 5 සරක් 6 නේද? 5 සරක් 6 30යි. 5යි 6 එකතු කරාම 11යි. එහෙනම් අපි මෙතන ලියමු ඍණ 5යි ඍණ 6යි. හරිය නේද බලන්න? ඍණයි දාන 5 සරක් 6 30යි. ඍණ 5යි ර්ණ 6යි ඍණ 11යි. එහෙනම් කෙටි ක්‍රමේ පාවිච්චි කරමු. ඉස්සරහට x එකක් දාමු. එහෙනම් අපේ සාධක දෙක තමයි එකක් x ඍණ 5 අනෙක x ඍණ 6. හරි. දැන් අපි මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය හොයාගමු. මේ බලන්නකෝ. x ඍණ 5 කියන එක මේ දෙන්නටම පොදුයි. අපි ආව මැදින් දාගමු. x ඍණ 5. ඊගාට මේ පැත්තෙන් ඉතිරි වෙනවා තව x ඍණ 4ක්. මේ පැත්තෙන් ඉතිරි වෙනවා x ඍණ 6ක්. ඔන්න ඕක තමයි අපේ කුඩාම පොදු ගුණාකාරය මේ භාග දෙකේ. හොඳයි. දැන් අපි මොකද කරන්නේ? අපි දැන් බලමු මේ පළවෙනි ගානට ගිහිල්ලා පළවෙනි කොටසට ගිහිල්ලා පළවෙනි භාගයට ගියාම මම මෙයා ලේසි ක්‍රමයෙන් කියලා දෙන්නේ. අර ඉන්න දෙන්න වහගන්න. x ඍණ 5 x ඍණ 4යි වහගන්න. ඒතර අපිට ඉතුරු වෙන්නේ x ඍණ 6ක්. එහෙනම් අපි මේ ලවය එක වැඩි කරන්න ඕන කාගෙන්ද? x ඍණ 6ෙන් අපි දෙන එක වරහ x ඍණ 6. අඩු කිරීම. මෙතන පුතේ බලන්න x ඍණ 5යි x ඍණ 6යි ඉන්න දෙන්න වහගන්න. එතන ඉතුරු වෙන්නේ x ඍණ 4ක්. එහෙනම් අපි ඒක වැඩි කරන්න ඕන මෙතන x ඍණ 4ෙන්. දැන් මේක සුළු කරගමු. ඒතර යට තියෙනවා අපේ x ඍණ 4 x ඍණ 5 x ඍණ 6. කොහොමයි තියෙන්නේ? උඩ එක් වරක් xx ධනයි ඍණයි ඍණ එක් වරක් 6 6යි. ඍණයි ධනයි ඍණ එක් වරක් xx ඍණයි ඍණයි ධන එක් වරක් 4 4යි. දැන් බලන්නකෝ මේ ධන x ඍණ x කැපිලා යනවා ඉබේම. එතකොට ඍණ 6යි ධන 4යි එකතු කරාම ඍණ 2යි. ඊට තියෙනවා x ඍණ 4 x ඍණ 5 x ඍණ 6. මෙන්න මේක තමයි අපේ උත්තරේ වෙන්නේ. ඔක තමයි අපේ උත්තරේ වෙන්නේ. ඒතර ඔය පුනරීක්ෂණ ගණන් අපිට හම්බුණා 2යි 4යි 6යි 8ක් තිබුණා නේද? ගණන් 8ක් තියෙනවා. ඒ ගණන් 8න් ගණන් 4ක් මම එකිනෙකට වෙනස් ගණන් 4ක් සාකච්ඡා කරා පුනරීක්ෂණයෙන්. ඇතර මේ අපි කරේ 10 වසරේ පාඩම මතක් කිරීම. හොඳයි. අපි ඊගාවට අපේ 11 වසරට අදාළ කොටසට යමු. හොඳයි පුතේ අපි ඒකේ අර විජය භාග ගුණ කිරීම කියන කොටසට යමු. පුනරීක්ෂණ අභ්‍යාසයේ පහලින් තියෙන පිටු අංක 78. බලන්න අපි දන්නවා සාමාන්‍ය භාග දෙකක් ගුණ කරනකොට අපිට කුඩා පොදු ගුණාකාරය අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු අපිට කියනවා 3න් 2 වැඩි කිරීම 5න් 3 කියලා තියෙනවා. 3න් 2 වැඩි කරන්න 5න් 3ෙන්. එතන අපි කොයිම වෙලාවකවත් වැඩි කිරීමකදී කුඩා පොදු ගුණාකාරය පාවිච්චි කරන්නේ නැහැ. අපි බලනවා මේ හරස් අතර මෙහෙම උඩ සහ හරයන් සහ ලවයන් ගත්තාම ඒ වගේ පොදු ගුණාකාරයක් තියෙනවා. ඒකද ඔයගොල්ලන්ට පේනවා මෙතන දැන් මෙතන මේ හරය 3ක් තියෙනවා මේ පැත්තේ ලවය 3ක් තියෙනවා. එතකොට මේ දෙන්නම 3ේ ගුණාකාරය. අන්න ඒ වගේ වෙලාවක මේක අපිට සුළු කරන්න පුළුවන්. කොහොමද 3ට 3 ගුණාකාරය 1යි. 3 වරක් 1 3යි. මෙතනටත් 3ට 3 ගොඩවල් 1යි. ඔය විදිහට. එතකොට දැන් වෙන නැහැ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ දෙන්න ලවය වෙනම වැඩි කරනවා, හරය වෙනම වැඩි කරනවා. එතකොට දෙවරක් 1 2යි. පස්වරක් 1 5යි. එහෙනම් උත්තරේ 5න් 2යි. සමහර ගුණ කිරීම වලදී අපිට කිසිම පොදු ගුණාකාරයක් නොලැබී යන්න පුළුවන්. එහෙම වෙලාවක අපි ඒක සාමාන්‍යයෙන් හරය වෙනම ගුණ කරලා දානවා, ලවය වෙනම ගුණ කරලා දානවා. උදාහරණයක් විදිහට අපි ගමුකෝ 7න් 5 වැඩි කිරීම 4න් 3. දැන් පුතේ මේකේ කිසිම පොදු ගුණාකාරයක් නැහැනේ කවුරුත් දැන් මේ වගේ. ඒතර ඒ වගේ වෙලාවක ඕගොල්ලෝ ලවය වෙනම වැඩි කරන්න 5 3 15යි, හරය වෙනම වැඩි කරන්න 4 4 28යි ඔය විදිහට. ඇත්තටම කියනවා මේක අර එකතු කිරීම අඩු කිරීමට වඩා ලේසි. හේතුව අපිට කුප්පුක හොයාගන්න කුඩා පොදු ගුණාකාරය හොයාගන්න වෙහසක් දරන්න වෙන්නේ නැහැ. හොඳයි. දැන් අපි අද කතා කරන්නේ මේ විජය භාග අරගෙන විජය භාග දෙකක් හෝ කීපයක් එකිනෙක ගුණ කරන්නේ කොහොමද කියලා. මේකත් මම අභ්‍යාසයෙන් කතා කරන්නම්. අපි යනවා 7 1 අභ්‍යාසෙට. 7 1 අභ්‍යාස දෙනවා අපිට A B C D E F G H I J කියලා ගණන් තියෙනවා 10ක්. අභ්‍යාස ගණන් 10ක් තියෙනවා. මම ගණන් 5ක් හදනවා. 5ක් ඔයගොල්ලෝ ගෙදරදී කරන්න මේක බලාගෙන මේ වීඩියෝ එක මගේ විශේෂයෙන් මම මේක කරන්නේ මේ මගේ පන්ති වල ළමයින්ගේ සිලබස් එක දැන් මේ ඊටාම කෙටි කාලයක් නේ අපිට තිබුණේ. ඉතින් ඒක නිසා අපි වේගෙන් සිලබස් එක ආවරණය කරගෙන ආවා. දැන්
තව පාඩම් දෙකක් ඉතිරි වෙලා තියෙනවා. එකක් තමයි මේ විජය භාග පාඩම, අනික සමාන්තර රේඛාශ්‍රිත තල රූප වල වර්ගඵලය කියන අවසාන ජ්‍යාමිතික පාඩම. ඉතින් ඒකෙන් එක පාඩමක් මම අද මේ වීඩියෝ එකෙන් ආවරණය කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් මම මේක හැමෝටම උදාහරණයක්. ඒකට ඕනම ළමයෙකුට මේකෙන් යම් ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි වාරේ ප්‍රශ්න පත්‍රයේට මේ පාඩමෙන් එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. හොඳයි. හොඳයි පුතේ අපි බලමු. අපි මේකේ B ගානට යන්නම් මම. මේකේ තියෙනවා x යට 5 වැඩි කිරීම 3 යට xy. x යට 5 වැඩි කිරීම 3 යට xy. ඔය විදිහටයි තියෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලා වගේම බලනවා මේකේ පොදු. නැත්නම් අපිට සුළු කිරීම කරන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. ඇත්තම දැන් මෙතන තියෙන්නේ x එකයි x මෙතනක් තියෙනවා x. එහෙනම් මේ x ට අපි මේ x සුළු කරලා දානවා. මේ මතක තියාගන්න එහෙම දානකොට එතනට x x ඒවා එකක් තියෙනවා x x ඒවා එකක් තියෙනවා කියලා එකක් දාන්න පුරුදු වෙන්න. එතකොට දැන් ඔච්චරයි අපිට කරන්න පුළුවන් දේ. දැන් අපි ලියමු කොහොමද? 1 3න් වැඩි වුණාම 1 වරක් 3 3යි. ඊගාවට 5 y ගෙන් වැඩි වුණාම 5 වරක් y 5යි y. එහෙනම් මේ තමයි අපේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ. අපි හතරවෙනි ප්‍රශ්නෙට යමු. බලන්න පුතේ අභ්‍යාස හතරවෙනි ප්‍රශ්න කොහොමද තියෙන්නේ කියලා. ඒක තියෙනවා 4i m යට 5i n 4i m යට 5i n වැඩි කිරීම 3 යට 2i 3 යට 2i. හොඳයි පුතේ. මේක බලනකොට අපිට පේනවා දැන් මේකේ දැන් 2im වල දෙගුණය තමයි 4im. 2im වල දෙගුණය තමයි 4im. ඒ කියන්නේ 2im ට 2im මේවා එකක් තියෙනවා. 4im ට 2im මේවා දෙකක් තියෙනවා. ඔච්චරයි සුළු කරන්න පුළුවන් අපිට. එතකොට අපි ලවය වැඩි කරොත් දෙවරක් 3 6යි. හරය වැඩි කරොත් 5න් එකෙන් වැඩි වුණාම 5යි. ඔන්නෝමයි අපි හතරවෙනි ගාන හදන්නේ. හොඳයි පුතේ අපි 6 වෙනි ගානට යමු මේකේ. ඒ කියන්නේ F ගානට. මම ඉලක්කම් මම රෝයිල ඉලක්කම් දැම්මේ. නැත්නම් අපි මේ විදිහටම ගත්තොත් මේ තියෙන්නේ B ගාන මම හැදුවා. මේ තියෙන්නේ D ගාන. දැන් මම හදන්න යන්නේ F ගාන. අපි F එකට යමු. ඒකේ තියෙනවා 3i a ඍණ 6 ඉර යට 3i a වැඩි කිරීම 1 යට a ඍණ 2. හොඳයි පුතේ මම මෙතන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. දැන් අපිට කිසිම වෙලාවක බෑ දැන් අපිට බැලුවෙන්න හරි ෂෝක්. මෙතනත් 3i a තියෙනවා. මෙතනත් 3i a තියෙනවා. 3i a ට 3i a කපලා දාන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. නෑ එහෙම කරන්න බෑ. හේතුව තමයි අපිට සුළු කරන්න. කියන්නේ අපි සරල අපේ වචන කියන කපන්න පුළුවන්. කොහොමද? මේ වැඩි කිරීමක් එක්ක සම්බන්ධ වුණොත් විතරයි. එහෙනම් මේතන අඩු කිරීමක් නෙමෙයි 3i a සහ 6 සම්බන්ධ වෙලා තියෙන අඩු කිරීමකි. වෙලා මෙතන 3i a වැඩි කිරීම 6 තිබුණා මොන්න ඕගලන්ට 3i a 3i a කපලා දාන්න පුළුවන්. මෙතනදී ඒක කරන්න බෑ. අපි මෙතනදී අපිට පුළුවන් මේ 3i a ඍණ 6 දිහා දැක්කම අපිට පේනවා මේ පද දෙකම 3ෙන් ගුණාකාර 3ෙන් බෙදෙනවා. එහෙනම් අපි 3 කියන සාධකේ එළියට ගමු. මේ දෙන්නගෙන්. එතකොට 3 කියන සාධකේ එළියට අරගෙන මේ ප්‍රකාශ මේ පද දෙකම මේ 3ෙන් බෙදාගෙන යමු. 3i a 3ෙන් බෙදුනම a ඉතිරි වෙනවා. 6 3ෙන් බෙදුනම 2යි. එහෙනම් a ඍණ 2යි. ඊට යට තියෙනවා පුතේ 3i a. වැඩි කිරීම මෙතන 1 යට තියෙනවා a ඍණ 2ක්. මොනලත් ඒකටත් වරහණක් දාගන්නම්. දැන් ඔයගලන්ට පේනවා මේ a ඍණ 2 කියන එක දෙපැත්තෙම ඉන්නවා. අනිත් එක මෙතන සම්බන්ධ වෙලා තියෙන 3 වැඩි කිරීම a ඍණ 2. දැන් අපිට පුළුවන් කපන්න. දැන් අපි ලියනවා a ඍණ 2ට a ඍණ 2 ඒවා 1යි. ඒ වගේම 3ට 3 ගොඩවල් 1යි. 3ට දෙන්නටම 1යි. දෙන්නම 3ෙන් බෙදෙනවා. 3ට 3 ඒවා 1යි. 3ට 3 ඒවා 1යි. ඒතර උඩ ඉතුරු වෙන්නේ පුතේ මොකක්ද? එකක් විතර. එක් වරක් 1 1යි. යට ඉතුරු වෙනවා a. එහෙනම් මේකේ උත්තරේ 1 යට a. 1 යට a. මේ තියෙන්නේ F ගානේ උත්තරය අපේ. හොඳයි. අපි යමු දැන් මේකේ H ගානට. H ගානට යමු. ඔයගොල්ලෝ වීඩියෝ එක නවත්තගෙන ගාන හදාගන්න. අපි H ගානට යමු. ඒකේ තියෙනවා m වර්ගයේ ඍණ 4 ඉර යට m ධන 1 වැඩි කිරීම m වර්ගයේ ධන
2m ධන 1 ඉර යට m ධන 2. මේමයි මේ ගාන තියෙන්නේ. හොඳයි. දැන් අපිට පේනවා මේ ගාන දිහා බැලුවහම ඒ කියන්නේ දැන් මේ m වර්ගයේ ඍණ 4 කියන එක අපිට එක සැරේ මතක් වෙනවා වර්ගයක් තියෙනවා අඩු කිරීමක් තියෙනවා අනිතර 4 කියන එකත් අපිට අපි දන්නවා ඒවා පූර්ණ වර්ග සංඛ්‍යාවක්. ඒ කියන්නේ අපිට යාවත් වර්ගයක් විදිහට හදාගන්න පුළුවන්. එහෙනම් අපි මේක පාවිච්චි කරමු මේ විදිහට කොහොමද? m වර්ගයේ ඍණ 4 කියන එක අපි ලියාගමු. m වර්ගයේ ඍණ 4 කියන්නේ 2 වර්ගය. අපි වරහන් ඉවත් කරලා ලියමු එකක් m ඍණ 2 අනික m ධන 2. ඔය විදිහටයි වෙන්නේ. එහෙනම් අපිට මේක ලියා ගන්න පුළුවන් කොහොමද? m ඍණ 2 අනික m ධන 2. ඉරයට තියෙනවා m ධන 1ක්. ඔය විදිහට. වැඩි කිරීම ඊගාවට පුතේ ත්‍රිපද ප්‍රකාශනයක් තියෙන්නේ කොහොමද? m වර්ගයේ ධන 2m ධන 1යි කියලා නේද? අපි මේ දන වැඩි කරගමු. m වර්ගයේ ධන 1කින් වැඩි කරාම ධන 1m වර්ගය අපි කඩා ගන්නවා සාධක දෙකකට. කොහොමද? වැඩි කරාම ධන 1ක් එන්නත් ඕනේ. එකතුව ධන 2ක් වෙන්නත් ඕනේ. එකතුව ධන 2ක් වෙන්නත් ඕනේ. බලන්න හැදෙන ක්‍රමය අපි දන්නවා එක හැදෙන ක්‍රම තියෙන්නේ එකයි. මොකද එක් වරක් එක විතරයි. ඒතර අපි මෙතෙන්ට දා ගන්න ඕනේ. එහෙනම් එක් වරක් එක. දෙන්නම් මොන දෙන්නේද? ධන දෙන්නේ. බලන්නකෝ. ධනයි ධනයි ධන එක් වරක් එක එකයි. ධන 1යි ධන 1යි එකතු වුණාම ධන 2යි. එහෙනම් අපි මේක අර කෙටි ක්‍රමයේදී m ඉස්සරහට දාගමු. මොන්න අපිට හම්බුණා සාධක දෙක. මොනවාද? m ධන 1 අනිකත් m ධන 1 නේද? m ධන 1 වරහන් m ධන 1. ඉර යට තියෙනවා පුතේ m ධන 2. හොඳයි. අපි යමු ඉස්සරහට. දැන් අපි මේක සුළු කිරීම කරන්න පුළුවන්. m ධන 2ට m ධන 2 කැපිලා යනවානේ. m ධන 1ට m ධන 1ත් කැපිලා යනවා. ඒතර උඩ ඉතුරු වෙන්නේ m ඍණ 2 වැඩි කිරීම m ධන 1 නේද? ඉර යට ඉතුරු වෙන්නේ එකක්. ඉතින් ඇත්තටම මේක දාන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මේ යට හරය එකෙන් ඇති තේරුමක් නැහැ. අපිට මේක ලියන්න පුළුවන්. හරය ඉවත් කරලා උත්තරේ විදිහට m ඍණ 2 අනික m ධන 1 විදිහට. මේක තමයි මේ ප්‍රශ්න පිළිතුර. හොඳයි පුතේ අපි එහෙනම් ඒ අභ්‍යාසෙ මම අවසාන ගානට යන්නම් ඕගොල්ලන්ගේ J ගානට යමු අපි. J ගානට යමු. අවසාන ගාන හදමු. හොඳයි. right. බලන්න මේ ගාන අපි ලියා ගමු. ඒකේ තියෙන්නේ මෙහෙමයි. A වර්ගයේ ඍණ B වර්ගය ඉර යට තියෙනවා A වර්ගයේ ඍණ 2AB ධන B වර්ගය. වැඩි කිරීම 2A ඍණ 2B ඉර යට තියෙනවා A වර්ගය ධන AB. දැන් අපව බලමු. A වර්ගයේ ඍණ B වර්ගය, A වර්ගයේ ඍණ 2AB ධන B වර්ගය, 2A ඍණ 2B, A වර්ගයේ ධන AB. කොහොමයි අපේ ගාන තියෙන්නේ? හොඳයි. අපි දැන් වැඩේ පටන් ගමු. දැන් මේකේ අපිට වැලු බැලමටම පේනවා මෙතන A වර්ගයේ ඍණ B වර්ගය. වර්ග දෙකක අන්තරයක් තියෙනවා. එහෙනම් අපි වර්ග අයින් කරලා අපි එකක් ලියනවා A ඍණ B, අනිත් එක ලියනවා A ධන B කියලා. ඊගාවට බලමු අපි මේ ත්‍රිපද ගානක් මේක. අපි මේ දෙන වැඩි කරගමු. ධනයි ධනයි වැඩි වුණාම ධන A වර්ගයේ B වර්ගෙන් වැඩි වුණාම A වර්ගයේ B වර්ගය. අපි කඩා ගන්නවා මෙයාව සාධක දෙකකට. වැඩි කරාම දැන් අපි දන්නවා පුතේ මෙතන තියෙන ඇත්තටම එකක්. මේ ධන 1යි A වර්ගයේ B වර්ගය. අපි එකතු කරාම ධන එකක් වෙන්න ඕනේ. එකතුව ඍණ 2යි AB වෙන්න ඕනේ. අපි බලමු. හොඳයි පුතේ දැන් එතකොට අපි මෙතන A වර්ගයේ ඍණ 2AB ධන B වර්ගයේ සාධක කඩා ගන්නයි යන්නේ. 1A වර්ගය 1B වර්ගයෙන් වැඩි වුණාම ධන 1A වර්ගයේ B වර්ගය. ඒ වගේම වැඩි වුණාම ධන එකක් වෙන්න ඕන. වෙනස ඍණ 2AB වෙන්න. ඒත් ඔයගොල්ලෝ දන්නවා එක හැදෙන ක්‍රම තියෙන එකයි.
එක් වරක් එක විතරයි. හැබැයි දැන් මෙතන එකතුව ඍණ දෙකක් වෙන්න නම් අපි මේ වැඩි කරන දෙන්නම මොන දෙන්නෙක් වෙනවද? දෙක જાතිය දෙන්නෙක් වෙන්න ඕන. කවුද? ඍණ දෙන්නෙක් වෙන්න ඕන. එතකොට එහෙනම් අපි මෙතන ලියමු ඍණ 1යි AB. මෙතනත් ඍණ 1යි AB. හැබැයි මතක තියාගන්න මේ වගේ ගානකදී අපිට අර කෙටි ක්‍රමය පාවිච්චි කරන්න බෑ. අපි සම්පූර්ණ ගාන හදා ගන්න වෙනවා. අපි මෙතන හදලා බලමු මේක. A වර්ගයේ ඍණ 2යි AB ධන B වර්ගය. දැන් පුතේ මේකේ අපි ලියනවා A වර්ගයේ මෙතන ඍණ 1යි AB ආයෙත් සැරයක් ඍණ 1යි AB ධන B වර්ගය. එතන මේකේ අපි A කියන සාධකය එළියට ගත්තොත් අපිට ඉතුරු වෙන්නේ A ඍණ B. අපි A එළියට ගත්තොත් A වර්ගයෙන් බෙදුනම A 1යි AB A ගෙන් බෙදුනම B. ඒ වගේම මෙතන අපි ඍණ B කියන සාධකය එළියට ගමු. එතකොට මෙතන ඉතුරු ඍණයි ඍණයි ධන B ට B ගියාම A ධනයි ඍණයි ඍණ B වර්ගෙන් B ගියාම B. එහෙනම් එක සාධකයක් A ඍණ B මේ දෙන්න වෙනුවටම අපි A ඍණ B ගන්නවා. ඉතුරු දෙන්න අරගෙන ආයිත් අපිට ගන්න වෙන්නේ A ඍණ B. එහෙනම් මේකේ සාධක දෙකයි මොකක්ද? A ඍණ B නැවතත් A ඍණ B. වැඩි කිරීම. පුතේ මේ පද දෙක ගත්තාම ඒ දෙන්නට පොදු දෙක කියන සාධකය අපි ආව එළියට ගමු. එතකොට 2යි A දෙකෙන් බෙදුනම A ඍණ 2යි B දෙකෙන් බෙදුනම B. ඉර යටට ගියාම මේ දෙන්නට පොදු සාධකය තමයි A අපි ආව එළියට ගමු. A වර්ගයෙන් බෙදුනම A එකතු කිරීම A ට කැපිලා ගියාම ඉතුරු වෙන්නේ B. ඔන්නෝමයි වෙන්නේ. හොඳයි. දැන් අපි බලමු පුතේ මේකේ අපිට කපා ගන්න පුළුවන් අය මොනවද කියලා. බලන්න මේ A ධන B ට මෙතනින් A ධන B කපා ගන්න පුළුවන්. මේ A ඍණ B ට මෙතනින් A ඍණ B කපා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඍණ B ට මෙතනින් A ඍණ B කපා ගන්න පුළුවන්. එතන අපිට ඉතුරු වෙන්නේ උඩ දෙකක් යට A. එහෙනම් උත්තරේ 2 යට A. උත්තරේ 2 යට A. ඔක තමයි උත්තරේ වෙන්නේ. පැහැදිලි නේද? ඔක තමයි උත්තරේ වෙන්නේ. හොඳයි. දැන් ඔන්න අපි අර 7 අභ්‍යාසය කියන්නේ මම මේ කතා කරේ වීජ්‍ය භාග ගුණ කිරීම කියන කොටස කතා කරා. දැන් අපිට තියෙන්නේ වීජ්‍ය භාග බෙදීම කියන කොටස කතා කරන්න. ඒතර මේ වීජ්‍ය භාගයක් හරි එහෙම නැත්නම් සාමාන්‍ය අංක භාගයක් හරි අපි බෙදනකොට අපිට අවශ්‍ය වෙන සංකල්පයක් තියෙනවා. මම හිතන්නේ ඔයගලන්ට ඒක මතක ඇති. මොකක්ද සංකල්පය? මොකක්ද මේ පරස්පරය කියන සංකල්පය? පරස්පරය කියන සංකල්පය. මොකක්ද මේ පරස්පරය කියලා කියන්නේ? යම් භාග සංඛ්‍යාවක් දුන්නාම එයාගේ පරස්පරය දැන් අපි හිතමුකෝ අපිට තියෙනවා කියලා 5න් 2. 5න් 2 පරස්පරය තමයි 2න් 5. අපි හිතමුකෝ 3න් 1 කියලා. 3න් 1 පරස්පරය තමයි 1න් 3. එහෙම නැත්නම් 3. 1න් 3 කියන්නේ 3ට. ඊගාවට 7 පරස්පරය තමයි අපි දන්නවා මෙතන නොලියුවට අපිට මෙතන යට එකක් තියෙනවා. එහෙනම් මේක උඩයට මාරු කරාම 7 පරස්පරය තමයි කියන 7න් 1. 13 පරස්පරය එහෙනම් 13න් 1 ඔය විදිහට නේද? ඒ වගේම අපිට පුළුවන් වීජ්‍ය භාගයකත් පරස්පරය ලියන්න. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ A යට B කියලා භාග සංඛ්‍යාවක් තියෙනවා. මෙයාගේ පරස්පරය තමයි B යට A. අපි හිතමුකෝ 3 යට A ධන 2 කියලා භාගයක් තියෙනවා. මෙයාගේ පරස්පරය තමයි A ධන 2 යට 3. කිසිම දෙයක් කරන්න නැහැ. උඩ යට මාරු කරන්න තමයි තියෙන්නේ. හරේ ලවයේ විදිහටත් ලවයේ හරේ විදිහටත් ලියුවොත් එහෙනම් පරස්පරය ලැබෙනවා. දැන් අපි හිතමුකෝ x ඍණ y යට a ධන b තියෙනවා කියලා. දැන් මේකේ පරස්පරය හදාගන්නේ a ධන b අපි උඩට ගන්නවා. ඒ වගේම x ඍණ y අපි යන්ට ගන්නවා. මෙන්න මේ විදිහටයි වීජ්‍ය භාගයක් නැත්නම් භාගයක පරස්පරය ලියන්නේ. භාගයක් වුණත් වීජ්‍ය භාගයක් වුණත් නියම එකයි නීති එකයි. කොහොමද? හරේ ලවයටත් ලවයේ හරයටත් ලියුවාම ඒක අපි වීජ්‍ය භාගයක් විදිහට සලකනවා. එහෙනම් වීජ්‍ය භාග බෙදීමත් අපි අපේ මේ අභ්‍යාසය ඇසුරින්ම කරමු.
අපි යනවා පාඩමේ අවසාන අභ්‍යාසයට 7.2 අභ්‍යාසෙ. ඒක පුතේ තියෙනවා ගණන් 10ක්. A to J. A වල ඉඳලා J දක්වා ගණන් 10ක් තියෙනවා. ඒකෙන් 5ක් අපි කතා කරමු. මම කතා කරනවා B D F H J කියන ගණන් 5. ඒතර ඉතුරු 5 ඔයගලන්ට ගෙදරදී ඒ විදිහට කරගන්න පුළුවන්. මොකද ගණන් කියන්නේ ප්‍රැක්ටිස් එකක් තමයි. නේද? ප්‍රැක්ටිස් නොකර ගණන් හදන්න බෑ. ඒ නිසා මම කරන ගණන් ටික නැවත කරනවා වගේම මම නොකරපු ගණන් ටිකත් ඕගොල්ලෝ තනියෙන් හදන්න උත්සාහ කරන්න ඕන. ගණන් හදන ප්‍රමාණයට තමයි විශ්වාසය ගොඩ නැගෙන්නේ. වැරදි අවම වෙන්නේ. ඕගොල්ලන්ට ඉහළ ලකුණකට යන්න පුළුවන් වෙන්නේ. හොඳයි. අපි ඒක B ගානට යමු. ඒකේ තියෙනවා M යට 3i n. මේ බලන්න. M යට 3i n බෙදීම M යට 2i n වර්ගය. M යට 3i n බෙදීම M යට 2i n වර්ගය. අපි බලමු මේක. මේකෙත් පුතේ වෙන්නේ අපි ඉස්සෙල්ලාම M යට 3i n ව ලියා ගමු. ඊට පස්සේ මේ බෙදීම උඩයට මාරු කරලා එයාගේ පරස්පර දැන් බෙදීම අපි වැඩි කිරීමක් කරනවා. බෙදීම මොකද කරේ? බෙදීම වැඩි කිරීමක් කරනවා. ඔයාලට මතක ඇති සාමාන්‍ය භාගවලදී අපි මේ දෙක කරනවා. බෙදීම වැඩි කිරීමක් වඩ පරිවර්තනය කරලා ඊගාවට අපිට මුණ ගැහෙන භාගේ පරස්පරය අපි ලියනවා. ඒ කියන්නේ 2n වර්ගයේ උඩට ගන්නවා m යට ගන්නවා. මොකද අපි කරේ පළමු භාග සංඛ්‍යාව ලිව්වා. ඊගාවට අපිට හම්බෙන ලකුණ ගණිත කර්මයේ බෙදීම එයාව අපි ಗುಣ කිරීමක් විදිහට මාරු කරා. ඒ මාරු කරනවත් එක්කම ඊගාවට හම්බෙන භාග සංඛ්‍යාව උඩයට මාරු කරලා හරේ ලවයටත් ලවයේ හරයටත් ලියලා ඒ පරස්පරය ගත්තා. හොඳයි. දැන් බලන්න මෙතන m10 මේවා එකක් තියෙනවා. මෙතනත් m10 මේවා එකක් තියෙනවා. මෙතන n10 මේවා එකක් තියෙනවා. n වර්ගයට n මේවා n. එක n එකක් ගියා. තව n එකක් ඉතුරු වෙනවා. එතකොට උඩ ඉතුරු වෙන්නේ දෙවරක් n 2i n නේද? යට තුන් වරක් එක 3යි. මේක තමයි උත්තරේ. මේක තමයි අපේ A ගානට උත්තරේ. හරි. A ගාන නෙමෙයි මේක B ගානට උත්තරේ. දැන් අපි යනවා D ගානට. අපි D ගානට යමු. D ගානේ තියෙන පුතේ 2i ඍණ 4 ඉරයට 2i බෙදීම a ඍණ 2 යට 3යි. බෙදීම a ඍණ 2 යට 3යි. හොඳයි. අපි දැන් බලමු ඉස්සෙල්ලාම මේකේ මේ 2i a ඍණ 4 කියන භාගය අපිට දැක්කම බැලුමටම පේනවා මේකේ 2 කියන පොදු සාධකයක් තියෙනවා. අපි ආව එළියට ගමු. ඒතර 2i a 2ෙන් බෙදනම a අඩු කිරීම 4 2ෙන් බෙදනම 2යි. ඉරයට තියෙනවා 2i a. සුබුදේ මේ බෙදීම ಗುಣ කිරීමක් කරමු. කරලා උඩ යට අරකේ මාරු කරමු. එතකොට එන්නේ 3 යට a ඍණ 2. අපි ආව වරහණක් තුර ලියමු. හොඳයි දැන් වැඩේ හරි. දැන් බලන්න මේ a ඍණ 2ට මෙතන a ඍණ 2 කැපිලා යනවා. ආපහු මේ දෙකටත් මේ දෙකට කැපිලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ උඩ 3 විතරයි. යට a විතරයි. එහෙනම් උත්තරේ 3 යට a. උත්තරේ 3 යට a. හොඳයි. අපි ඒක F ගානට යමු. ඒක F ගානට යමු අපි. F ගාන මෙහෙමයි තියෙන්නේ. P වර්ගය ධන PQ ඉරයට P වර්ගය ඍණ PR බෙදීම P වර්ගය ඍණ Q වර්ගය ඉරයට P වර්ගය ඍණ R වර්ගය මොයි විදිහටයි තියෙන්නේ. අපව ගන්න බලමු. P වර්ගය ධන PQ ඉරයට P වර්ගය ඍණ PR බෙදීම P වර්ගය ඍණ Q වර්ගය බෙදීම P වර්ගය ඍණ R වර්ගය. කොහොමයි ගන්න තියෙන්නේ. දැන් පුතේ අපිට මේ ප්‍රකාශනය ගත්තම අපිට වෙනවා P කියන සාධකය පොදුයි. අපි ආව එළියට ගමු. P වර්ගය P ගෙන් බෙදනම P එකතු කිරීම PQ P ගෙන් බෙදනම Q විතරක් ඉතුරු වෙනවා. ඉරයට
මෙතන අපි p කියන සාධකය එළියට ගමු. p ට p වර්ගෙන් p ගියාම p එකක් ඉතුරු වෙනවා. p ට p කැපෙනවා r විතරක් ඉතුරු වෙනවා. ඊට පස්සේ බෙදීම අපි දැම්මම මේක ගුණ කරන්න කලබල වෙන්න ඕනේ නැහැ පරස්පරය ලියන්න. මොකද අපි මේකේ සාධක ටික කඩාගෙන ඉමු. එහෙම නේද? හරි. p වර්ගයේ ඉන්න p q වර්ග කියන එක අපිට සාධක වලට වෙන් කරන්න පුළුවන් වර්ග දෙකක අන්තරයක් හින්දා වර්ග අයින් කරලා අපි එකක් ලියනවා p ඍණ q කියලා. අනික ලියනවා p ධන q කියලා. p ඍණ q p ධන q. එහා පැත්තේ p වර්ගයේ ඉන්න r වර්ග කියනකොටත් වර්ග අයින් කරලා එකක් ලියනවා p ඍණ r. අනික ලියනවා p ධන r කියලා. හොඳයි. දැන් අපි මෙහෙම කරමු p වරහන් p ධන q යට p වරහන් p ඍණ r. බෙදීම වැඩි කිරීමක් කරමු අපි. එතකොට මොකද වෙන්නේ මේ දෙක උඩයට මාරලා උඩට එනවා p ඍණ r p ධන r ඊළඟට යනවා p ඍණ q අනෙක p ධන q. ඔය විදිහටයි එන්නේ. හොඳයි. දැන් බලන්න පොදු සාධක අපි අරගෙන බලමු. p ට p කැපිලා යනවා නේද? එකක්ම p ධන q ට p ධන q වත් කැපිලා යනවා. p ඍණ r ට p ඍණ r කැපිලා යනවා. එහෙනම් අපිට ඉතුරු වෙන්නේ p ධන r ඉරයට p ඍණ q. මේක තමයි අපිට උත්තරයක් විදියට ඉතිරි වෙන්නේ. ඔක තමයි අපිට උත්තරයක් විදියට ඉතිරි වෙන්නේ. අපි කතා කරේ f ගන්න. හරි? අපි කතා කරේ f ගන්න. අපි තව ගණන් දෙකක් කතා කරලා පාඩම ඉවර කරමු. right. අපි ඊගාව ගන්නට එකේ තියෙනවා x වර්ගය y වර්ගය එකතු කිරීම 3xy ඉරයට 4x වර්ගය ඍණ 1 බෙදීම xy ධන 3 ඉරයට 2x ධන 1. මොමයි තියෙන්නේ ගන්න. අපෝ බලමු x වර්ගය y වර්ගය එකතු කිරීම 3xy ඉරයට තියෙනවා 4x වර්ගය ඍණ 1 බෙදීම xy ධන 3 2x ධන 1. හොඳයි. දැන් අපි වැඩේ කරමු. අපිට පේනවා මෙතනදී මේ දෙන දිහා බැලුවම x සහ y කියන දෙන්නාම පොදු සාධකයක් විදිහට එළියට ගන්න පුළුවන්. එතකොට x වර්ගය x ගෙන් බෙදුනම x එකක් ඉතුරු වෙනවා. y වර්ගය y ගෙන් බෙදුනම y එකක් ඉතුරු වෙනවා. එහෙම නේද? එකතු කිරීම x ට xy කැපිලා ගියාම ධන 3 විතරක් ඉතුරු වෙනවා. මේ පැත්තට යනකොට අපිට පේනවා පුතේ මේ 4x වර්ගය ඍණ 1 කියන එක අපිට ලියන්න පුළුවන් 2 වර්ගය x වර්ගය ඍණ 1 වර්ගය කියලා. දැන් අපි වර්ග ටික අයින් කරලා අපි එකක් ලියමු කොහොමද? 2x ඍණ 1යි අනික ලියමු 2x ධන 1යි කියලා. ඔන්නෝමයි සාධකය වෙන්නේ. අපි ලියමු කොහොමද? 2x ඍණ 1 වරහන් 2x ධන 1 බෙදීම මේක සාධක එළියට ගන්න විදිහක් නෑ අපිට. xy ධන 3 මෙතන ඉන්නවා. 2x ධන 1 වෙනම ඉන්නවා. දැන් අපි මොකද කරන්නේ? මේක වැඩි කිරීමක් කරමු. මේ බලන්නකෝ. xy වරහන් xy ධන 3 ඉරයට 2x ඍණ 1 2x ධන 1. අපි බෙදීම වැඩි කිරීමක් කරමු. එතන මේක උඩයට මාරු කරගාම උඩට යනවා 2x ධන 1ක් යටට යනවා xy ධන 3ක්. දැන් මේ කපමු නේද? xy ධන 3ට xy ධන 3 ඒවා එකක් තියෙනවා. 2x ධන 1ට 2x ධන 1 ඒවා එකක් වෙනවා. ඒතර උඩ ඉතුරු වෙන්නේ xy යට ඉතිරි වෙනවා 2x ඍණ 1ක්. මේක තමයි පිළිතුර වෙන්නේ. මේක තමයි පිළිතුර වෙන්නේ. හොඳයි. අපි අපේ අවසාන ගානට යමු. අවසාන ගානට යමු. right. බලන්න අපේ අවසාන ගාන මේ විදිහට තියෙනවා. x වර්ගය ඍණ 8x ඉර 8
x වර්ගයේ ඍණ 4x ඍණ 5 වැඩි කිරීම x වර්ගයේ ධන 2x ධන 1 ඉරයට x වල තුන්වෙනි බලය ඍණ 8x වර්ගය. ඍණ 8x වර්ගය. x වල තුන්වෙනි බලය ඍණ 8x වර්ගය බෙදීම x වර්ගය ධන 2x ඍණ 3 ඉරයට x ඍණ 5 මේවයි මේක තියෙන්නේ. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඉස්සෙල්ලාම පුතේ අපි සාධක ඔක්කොම අපි මේ පරස්පරයන් මොනවද ලියන්නේ ඉස්සර වෙලා අපි මේ හැම පදයකම තියෙන සාධක වෙන් කර ගමු. දැන් පළවෙනි එක දිහා බැලුවම අපිට පේනවා x එළියට ගන්න පුළුවන්. ඒතර ඉතුරු වෙනවා අපි ගාව x ඍණ 8ක්. x වර්ගයේ x කින් බෙදුනම x 8යි x කින් බෙදුනම 8යි. ඊට පස්සේ යටට ගියාම මෙතන තියෙනවා ත්‍රිපද ප්‍රකාශනයක්. මොකක්ද? x වර්ගයේ ඍණ 4යි x ඍණ 5 නේද? අපි මේක වැඩි කරගමු. x වර්ගයේ ඍණ 5න් වැඩි වුණාම ඍණ 5යි x වර්ගය අපිට කඩා ගන්න ඕන සාධක දෙකකට එකතුව ඍණ 4යි x එන්න ඕනේ. වැඩි කරාම ඍණ 5ක් වෙන්න ඕනේ. එකතුව ඍණ 4ක් වෙන්න ඕන. ඔයාලා දන්නවා ඍණ 5ක් ලැබෙන්න නම් අසමාන දෙන්නෙක් වැඩි වෙන්න ඕනේ. ඒතර ඒ අසමාන දෙන්නෙක් එකතු වෙනකොට වෙනස තමයි 4ක් එන්න ඕනේ. එහෙනම් 5 හැදෙන ක්‍රම එකයි තියෙන්නේ 5 වරක් 1. ඒතර පුතාලා දන්නවා දැන් මෙතන වැඩි එක්කෙනා ඍණ වෙන්න එපා. එහෙනම් ඍණ 5යි ධන 1යි. බලන්න. ඍණයි ධනයි ඍණ 5 වරක් 1 5යි ඍණ 5යි ධන 1යි එකතු වුණාම ඍණ 4යි. අපි x අපි ඉස්සරහට ලියා ගමු කොහොමද? x ඍණ 5යි x ධන 1යි කියලා. දැන් මේක සාධක වෙන් වෙනවා x ඍණ 5 වරහා x ධන 1. වැඩි කිරීම ඊගාව ත්‍රිපද ගණනක් තියෙනකොට කොහොමද තියෙන්නේ? x වර්ගයේ ධන 2x ධන 1 නේද? අපි x වර්ගයේ ධන 1කින් වැඩි වුණාම ධන 1යි x වර්ගයේ කඩා ගන්න ඕන සාධක දෙකකට ඒවා එකතුව ධන 2x එන්න ඕන. අපි බලමු එක හැදෙන ක්‍රමයක් මොකද්ද? 1 වරක් 1. එක හැදෙන ක්‍රමේ 1 වරක් 1. දැන් පුතේ අපිට බලන්න 1 වරක් 1 1යි ධනයි ධනයි ධන ධන 1යි ධන 1යි එකතු වුණාම ධන 2. ඔන්න අපිට කෙටි ක්‍රමයට යන්න පුළුවන්. අපි ඉස්සරහට x එකක් දාගත්තොත් ඔන්න අපේ සාධක දෙක තියෙනවා මොකක්ද? x ධන 1 නැවතත් x ධන 1. ඉර යටට ගියාම අපිට පේනවා මේකෙන් x වර්ගයක් එළියට ගන්න පුළුවන් කියලා. ඇයි මෙතන x ලා තුන්වෙනි බලයක් මෙතන වර්ගයක් තියෙනවා. එහෙනම් මේ x තුන්වෙනි බලෙන් x වර්ගය ගියාම x එකක් ඉතුරු වෙනවා. අඩු කිරීම x වර්ගය කැපිලා ගියාම 8ක් විතරක් ඉතුරු වෙනවා. බෙදීම මෙතන තියෙන්නේ x වර්ගයේ ධන 2x ඍණ 3. x වර්ගයේ ඍණ 3න් වැඩි වුණාම ඍණ 3යි x වර්ගය අපි කඩා ගන්නවා සාධක දෙකකට වැඩි කරාම ඍණ 3ක් වෙන්න ඕනේ. එකතුව ධන 2ක් වෙන්න ඕනේ. ඒතර අපි දන්නවා එහෙනම් වැඩි කරාම ඍණ උත්තරයක් වෙන්න අසමාන දෙන්නෙක් වැඩි වෙන්න ඕන. 3 හැදෙනකම තියෙන්නේ 3 වරක් 1. එතකොට වැඩි එක්කෙනා ධන ඉතුරු වෙන නම් වැඩි එක්කෙනා ධන වෙලා අඩු එක්කෙනා ඍණ වෙනවා. දැන් හරිද බලන්න. ධනයි ඍණයි වැඩි වුණාම ඍණ 3 වරක් 1 3යි. ධන 3යි ඍණ 1යි එකතු වුණාම ධන 2යි x. එහෙනම් අපි මේකට ඉස්සරහට x එකක් දාගමු. මොනවා සාධක දෙක? එකක් x ධන 3 අනෙක x ඍණ 1. ඉර යට තියෙනවා x ඍණ 5. ඊගාව පියවරේදී අපි මේක කපලා සුළු කරන්න ඉස්සෙල්ලා මෙයාවත් වැඩි කිරීමක් කරගමු. x වරහන් x ඍණ 8 ඉර යට x ඍණ 5 x ධන 1 වැඩි කිරීම ආපහු x ධන 1යි x ධන 1යි ඉර යට x වරහන් x ඍණ 8 බෙදීම වැඩි කිරීමක් කරමු. උඩ යට මාරු කරමු x ඍණ 5 උඩට එනවා. ඉර යටට යනවා පුතේ x ධන 3යි x ඍණ 1යි. මයි වෙන්නේ. දැන් අපි මේක කපා ගමු. මේ x ඍණ 8ට මෙතන x ඍණ 8 කැපිලා යනවා. මේ x ට මෙතන x කැපිලා යනවා. මේ x ඍණ 5ට මේ x ඍණ 5ත් කැපිලා යනවා. මේ x ධන 1ට මේ x ධන 1ක් කැපිලා යනවා. එතන උඩ ඉතුරු වෙන්නේ අපිට x ධන 1ක් විතරයි නේද? x ධන 1යි ඉර යට ඉතුරු වෙනවා x ධන 3 වරහන් x ඍණ 1.
මේක තමයි පිළිතුර වෙන්නේ. හොඳයි පුතේ. ඔන්න අපි දැන් අද වීජීය භාග කියන පාඩම අවසන් කළා. මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ නැති. මම භාගයක් හෝම්වර්ක් තිබ්බා. ඊටු භාගෙ මම මෙහෙදි කරා. ඒ ටික ප්‍රැක්ටිස් කරලා ඒ ටික කරලා මේ පාඩම තේරුම් ගන්න. එහෙනම් අපි ආයෙත් දවසක අලුත් පාඩමකින් ඔයගොල්ලන්ව හම්බ වෙනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ආයිබෝවන්.